කදලු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොකාද ගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත්කුළු පව්විලාසෙන පැලයිනි වැටට ඇයි අද ඇන කොටාගෙන හය ශ්‍රේණියේ දූල පුතාලට ආයුබෝවන්. අපි අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝගේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම. ඔබ දන්නවා ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ දේවල් කොටස් වලට බෙදලා පාවිච්චි කරන්න වෙනවා අපිට. දැන් ඔබේ ගෙදරට කේක් ගෙඩියක් ගෙන ආවොත් ඒක කොටස් වලට බෙදලා තමයි කපලා තමයි අපි කෑමට ගන්න. ඒ වගේම අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධ දේවල් කොටස් වලට බෙදනවා. කොටස් වලට බෙදලා අපිට ඒවා පාවිච්චි කරන්න සිදු වෙන අවස්ථාවල් තියෙනවා. ඒ කොටස් වලට අපි කියනවා දැන් ඔබට පේන මේ රූප සටහන් දිහා බැලුවම මෙන්න මේ සම්පූර්ණ රූපයෙන් හරි අඩක් භාගයක් අඳුරු කරලා තියෙනවා. අපි කියනවා භාගයක්. දෙකෙන් එකක් සමාන කොටස් දෙකකට බෙදලා එක කොටසක් පාට කරලා තියෙනවා. දෙකෙන් එකක්. දෙකකින් එකක්. මේ රූපේ සම්පූර්ණ එකකින් සමාන කොටස් හතරකට බෙදලා හතරෙන් එකක් අඳුරු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අපි ගන්න කොටස් වලට අපි කියනවා භාග කියලා. භාග. අද අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ භාග. ඔබේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම භාග පාඩම තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේක ඔබ පහේ පන්තිදී ඊට පෙර යම් යම් ප්‍රමාණ වලට කතා කරලා තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මෙන්න මේ සම්පූර්ණ එක සමාන කොටස් දෙකකට බෙදලා එක පංගුවක් අපි ගත්තා. ඒක දෙකෙන් එක හේවත් භාගය කියලා අපි හඳුන්වනවා. මේක ඔබ මීට කලින් අහලා තියෙනවා. භාගය. මේ සම්පූර්ණ එකක් සමාන කොටස් හතරකට බෙදලා එක පංගුවක් අපි ලියනවා 4න් 1. ඕකට එදිනෙදා ජීවිතයේදී අපි කියනවා කාල. කාල. එතකොට මේ අඳුරු කළපු කොටස කාල. දැන් මේකේ අඳුරු කරේ භාගය. අඳුරු නොකළ කොටසත් භාගයයි. මේකේ අඳුරු නොකළ කොටස අඳුරු කරලා නැති කොටස 4න් 3යි. 4න් 3යි. ඒකට අපි කියනවා 3 කාල. 3 කාල. සාමාන්‍ය විවාහයේ කාල 3ක්. කාලක් කියන්නේ 4 දෙක. 3 කාල. මේකේ අඳුරු වෙච්ච කොටස 3න් 1යි. අඳුරු නොවෙච්ච කොටස 3න් 2යි. අපි ඊළඟ රූපේ ගත්තොත් සම්පූර්ණ රූපය සමාන කොටස් 5කට බෙදලා තියෙනවා. ඒකෙන් දෙකක් අඳුරු වෙලා තියෙනවා. අඳුරු උනේ 5න් 2යි. එතකොට අඳුරු නොඋනේ 5න් 3යි. එතකොට මේ 5න් 2යි 5න් 3යි එකතු වුණොත් සම්පූර්ණ එකක් හැදෙනවා. එතකොට මෙන්න මේ භාග ගැන අපි මීට කලින් කතා කරා. එහෙනම් භාගයක් කියන්නේ යම් දෙයක්. කේක් ගෙඩියක්, ඇපල් ගෙඩියක්, ලණුවක්, ඉඩමක් මොනෑම හෝ දෙයක් සමාන කොටස් ගණනකට බෙදලා. සමාන කොටස් දෙකකට වෙන්න පුළුවන්. 3කට, 4කට, 5කට, 6කට, 10කට, 100කට ඕනම ගණනකට බෙදලා සමාන කොටස් ගණනකට බෙදලා එයින් පහු එකක් හෝ කීපයක් ගත්තොත් දුවේ පුතේ ඒකට අපි කියනවා භාගයක් කියලා. ඒ භාගය ලියන්නේ සමානව බෙදෙන කොටස් ගණන අපි පහලින් ලියනවා. එයින් අපි ගන්න කොටස් ගණන ඉහළින් ලියනවා. මෙදින් ඉලක්ක කරලා. එතකොට මෙතන තියෙන්නේ මේ පහළ දෙකයි කොටස් දෙකකට බෙදපු නිසා සමානව අපි ගත්ත එක කොටසක් නිසා 1 1යි කියලා ලියුවා. සමාන කොටස් 4කට බෙදුවා. අන්න 4 අපි පහලින් ලියුවා. අපි ගත්තේ එයින් එක කොටසක් නිසා 1 ඉහළින් ලියුවා. සමාන කොටස් 5කට බෙදුවා. ඒ නිසා 5 පහලින් ලියුවා. අපි ගත්තේ කොටස් 2යි. ඒක අපි ඉහළින් ලියුවා. එතකොට යම් දෙයක් සමානම කොටස් වලට බෙදලා එයින් පහු එකක් හෝ කීපයක් ගත්තොත් අපි ඒක හඳුන්වනවා භාගයක් කියලා. එතකොට මේ භාග යටතේ අපි ඉගෙන ගත්ත භාගය කාල, තුන් කාල, ඒවා ටිකක් විශේෂිත භාග. මේක 5න් 2 මෙතන අඳුරු කරපු භාගය.
පහෙන් 3 අඳුරන කොට භාග. එතන මේ භාග අතරේ අපිට පේනවා මෙන්න මේ එක කොටසක්. දැන් මෙතන ගත්තේ අපි එක කොටසක්. දෙකෙන් එකයි. හතරෙන් එකයි. තුනෙන් එකයි. එහෙම අවස්ථාවලදී මේ උඩට එන එකට අපි කියනවා මේ උඩට ගන්න එක. දැන් මෙතන පහෙන් 2. අපි ගන්න කොටස් ගන්න ඒකට අපි කියනවා ලවය. අපි බෙදන කොටස් ගන්න කියනවා හරය. එතන භාගයකට තියෙනවා ලවයක් සහ හරය. හරය කියන්නේ මෙන්න මෙතන හරය 5. සමානව බෙදන කොටස් ගන්න හරය. අපි ගන්න කොටස් ගන්න ලවය. අපි ගන්න කොටස් ගන්න ලවය. හරය ලවය. එතකොට මේ භාගයක ලවය එකක් වෙනවා නම් ඒ කියන්නේ අපි ගන්න එක කොටසක් නම් අපි ඒකට කියනවා ඒකක භාගයක්. ඒකක භාග. ඒකක භාග. දෙකෙන් එක, තුනෙන් එක, හතරෙන් එක, 12න් එක, 15න් එක, 20න් එක, ඒ හැම එකක්ම ඒකක භාගයක්. ලවය ඉහළට එන්නේ ලවය. ලවය එකක් වන භාගයක් ඒකක භාගයක්. ඒ වගේම අපිට තවත් භාග ලියන්න පුළුවන් නේ. පහෙන් මෙතන තියෙනවා පහෙන් 2 කියන භාගය. තව අපිට ලියන්න පුළුවන් 7න් 4. 12න් 5. මෙන්න මේ වගේ හරයට වඩා ලවය කුඩා වන භාග. ඇත්තටම වටිනාකම එකට වඩා අඩු භාග. 12න් 12ක් වුණොත් සම්පූර්ණ එකක් නේ. වටිනාකම එකට වඩා අඩු වෙන, ඒ කියන්නේ හරයට වඩා ලවය කුඩා භාග වලට අපි කියනවා නියම භාග. නියම භාග. ඒතර ඒකක භාගයක් නියම භාගයක්. පාඩම් එක ගත්තොත් ඒකත් නියම භාගයක්. එහෙම නැත්නම් තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. තත්ත්‍ය භාගයවත් නියම භාග. ඒතර අද අපි මේ ඉගෙන ගත්ත කරුණු අතර තියෙනවා යමක් සමාන කොටස් කිසියම් ගණනකට බෙදලා එයින් කිසියම් කොටස් ගණනක් අපි ගත්තා මේක භාගයක්. භාගයක සමානව බෙදෙන කොටස් ගණන හරය, අපි ගන්න කොටස් ගණන ලවය. ලවය එකක් වන භාග ඒකක භාග. ඒ වගේම හරයට වඩා ලවය පුංචි වෙන භාග අපි හඳුන්වනවා නියම භාග හෙවත් තත්ත්ව භාග. දැන් ඔබට තවත් එක දෙයක් අපි කියලා දෙන්න ඕන. ඒ තමයි 5න් 3ක් කියන එකේ ඇත්ත අදහස තමයි 5න් 1 3ක්. 5න් 1 3ක්. 5න් 3ක් කියන්නේ 5න් 1 3ක්. 5න් 2ක් කියන්නේ 5න් 1 2ක්. 12න් 5ක් කියන්නේ 12න් 1 5ක්. අපි ගත්තොත් 15න් 7 මේකේ ලවය 7යි හරය 15යි. එතකොට මේක ඇත්ත අදහස් තමයි මේක නියම භාගයක් එහෙම නැත්නම් තත්ත්ව භාගයක්. මේක ඇත්ත අදහස තමයි මේකේ වටිනකම 15න් 1 7ක්. එතකොට මෙන්න මේ කරුණු කාරණා ටික ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඔයාලට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ වැඩ ටික ගෙදරදී කරන්න. අපි ඔබට කියනවා ඔබේ පෙළ පොතේ 9 එක අභ්‍යාසය 113 114 වෙනි පිටුවල තියෙන 9 එක අභ්‍යාසය ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් පොතේ නිදසුන් බලලා. ඒ වගේම 115 වෙනි පිටුවේ තියෙන 9 දෙක අභ්‍යාසයත් ඔබට පුළුවන්. මම ඔබට දෙනවා ගෙදරදී කරන්න මෙන්න මේ වැඩ ටික. මේ මම කියපු කරුණු ඇසුරේ අපි කතා කරපු දේවල් ඇසුරේ මෙන්න මේ කොටස් ටික ඔබ ගෙදරදී සම්පූර්ණ කරන්න. 113 114 පිටුවල තියෙන 9 එක අභ්‍යාසය 9 එක අභ්‍යාසය 113 114 පිටු 113 114 පිටු ඒ වගේම 9 දෙක අභ්‍යාසය 115 පිටු ඒකම 116 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම 1 ක්‍රියාකාරකම 1 116 පිටු. මෙන්න මේ ටිකත් කරගෙන මේ භාග පාඩමේ ඊළඟ කොටස කරන්නට සූදානම් වෙන කියලා අපි මතක් කරනවා. අපි ඊළඟ දවසේ භාග පාඩමේ ඊළඟ කොටසෙන් හමු වෙමු. අභ්‍යාස කරලා තියාගන්න. අභ්‍යාස වල නිවැරදිතාවය බලලා තමයි අපි ඊළඟ පාඩමට පිවිසෙන්නේ. හොඳයි දුවේ පුතේ. අපි යලි දවසක හමු වෙමු. එතෙක් ඔයාලට ආයුබෝවන්.
Subscribe now and press the bell icon. Never miss an update.